ආයුබෝවන් යාළුවනේ කුක් ටිප් දිනෝ YouTube channel එකට අපි ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ අපි try කරපු කොත්තු රෙසිපි එකක්. මේක ඉක්මනින් හදාගන්න පුළුවන් වගේම රසයි. ඒ නිසා අපි හිතුවා මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. චූටි බබෙක් එක්ක තනියම තමන්ගේ වැඩ ටික කරගන්න අම්මා කෙනෙක්ට ගොඩාක් බිසි ෂෙඩියුල් එකක හිටියත් ගෙදර කොත්තුවක් හදලා කන්න හිතුනොත් වගේ මේ රෙසිපි එක try කරලා බලන්න. අපි මේ කොත්තු එක හැදුවේ ෆ්‍රෝසන් පරාටා වලින්. ඒක හරිම රසයි, ඒ වගේම ඉක්මනයි. මුලින්ම පරාටා ටික හදලා තියාගන්න ඕනේ. අපි දෙන්නෙක්ට වගේ තමයි මේ කොත්තුව හදාගත්තේ. ඒ නිසා අපි ගත්තේ පරාටා 5ක් වගේ. මුලින්ම තෙල් ටික දාගන්න. මෙතෙන්දී ඔයාලා තෙල් කැමති ප්‍රමාණයක් දාගන්න. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික දාගන්න. ඉඟුරු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදගන්න. ඊට පස්සේ ඕගොල්ලොන්න පුළුවන් රම්පේ කරපිංචා ටික එකතු කරගන්න. ඒ ටික ටිකක් බැදින්න ඇරලා ඕගොල්ලෝ බී ලුණු ටික එකතු කරගන්න. බීලුණු ටික බැදුනට පස්සේ මම ලිටර් 2ක් එකතු කරගන්නවා මේකට. ලිටර් 2 හොඳට ස්ක්‍රැම්බල් කරගන්න. ඊළඟට මම ගම්මිරිස් කුඩු එකතු කරනවා. ඊළඟට කෑලි මිරිස් දාගන්න. මෙතෙන්දී ඔයගොල්ලෝගේ රස අනුව කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. මේ ටික හොඳට කවලම් කරලා ඊළඟට මම ගෝවා ටික දාගන්නවා. ගෝවා ටික දාලා ගෝවා ටික ටිකක් තැඹුණාට පස්සේ කැරට් ටික එකතු කරගන්න. කැරට් ටිකක් තැම්බෙන්න තියලා ඊළඟට මම ලෑස්ති වෙන්නේ පරාටා ටික එකට එකතු කරගන්න. ඊළඟට ඒ ටික හොඳට කවලම් කරගෙන මෙතනදී ඕගොල්ලොන්න පුළුවන් ලුණු මදි නම් බලලා ලුණු ටිකක් එකතු කරගන්න. සැර මදි නම් ගම්මිරිස් කුඩු ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන් මෙතන. ඊළඟට මම මේක වහලා මේ පරාටා ටික ටිකක් තැම්බෙන්න තියාගන්නවා. මේ වගේ ටිකක් වෙලා තැම්බෙන්න තියාගෙන
ඊට පස්සේ මම මේකට ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ටික එකතු කරගෙන පොඩ්ඩක් කවලම් කරලා මම චිකන් ටික දාගන්නවා. මම මෙතනදී චිකන් ෆ්‍රයි කරලයි අරන් තියෙන්නේ. ඕගොල්ලොන්ගේ ගෙදර චිකන් කරි එකක් හදලා තියෙනවා නම් ඒක එකතු කරගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේක ගොඩාක් රසයි. අපි මේක ඉක්මනින් හදාගන්න ඕනේ හින්දා තමයි ෆ්‍රයි කරපු චිකන් දැම්මේ. මෙතෙන්දී ඔයාලට චිකන් ෂැලෝ ෆ්‍රයි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා ෆ්‍රයි එකේ දාලා චිකන් ෆ්‍රයි කරලා ගන්නත් පුළුවන්. මේක ඉක්මන් නිසා තමයි අපි මේ විදිහට චිකන් ෆ්‍රයි කරලා ගත්තේ. ඉක්මනින් හදාගන්න ඕන නිසා. මෙහෙමත් රසයි. චිකන් කරි එකක් එක්ක ඊට වඩා ගොඩක් රසට තියෙයි. චිකන් ටික දාලා කලවම් කරගත්තට පස්සේ අපේ කොත්තුව හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කෑමට ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත කොත්තුව. ඕගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. මේක ඉක්මනින් හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ මේක මේ විදිහට හදලා බලලා රසයි නම් අපිට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ඕගොල්ලෝ කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් යාළුවනේ ආයෙත් දවසක අපි මේ වගේ ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක් ඔයාලත් එක්ක එකතු වෙන්නම්. හැමෝටම බොහොම ස්තුතියි.